ඉතින් hello friends. ඉතින් අද වීඩියෝ කතා කරන්නේ Fiverr. ඉතින් Fiverr කියන්නේ graphic designers-ලට photo editors වගේ ගොඩක් කට්ටියට කිසිම මාසෙකට සල්ලි ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් මේ කිසිම සල්ලි ප්‍රශ්නයක් නම් දැන් ඇවිල්ලා නැහැ. ඉතින් මමත් ටික කාලයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ Fiverr එකේ account එකක් හදන්න හැටි. ඉතින් 2026ට ගැලපුණේ 2025 වගේ නෙමෙයි 2026. ඉතින් ගොඩක් අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අලුත් account එකක් හදාගන්න විදිය තමයි ඉතින් අද වීඩියෝ කතා කරන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට අන්න කලින් මතක් කරනවා ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම බලලා subscribe කරන්න press කරලා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. මම මෙතනදී Google Chrome එක ඕපන් කරගන්නවා. ඉතින් ළඟට ඔයගොල්ලෝ සර්ච් බාර් එකේ Fiverr කියලා සර්ච් කරන්න ඕනේ. ඉතින් මම මේ Fiverr කියලා සර්ච් කරලා එන්ටර් ප්‍රෙස් කරනවා. හරි ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි Fiverr එකේ home screen එක බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි ඊළඟට කරන්න ඕනේ මෙතන sign in කියන උඩ ක්ලික් කරලා account එක හදලා sign in වෙන එක. ඉතින් continue with Google කියන උඩ ක්ලික් කරනවා මම. ඊට පස්සේ මෙතනට Google account එක තියලා මම log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට account එක log වුණාට පස්සේ ඔයගොල්ලෝගේ username එකක් ආනවා. ඉතින් මම මෙතනට මගේ කලින් account එකේ username එක මම use කරලා තියෙන හින්දා, කියන්නේ මගේ නම use කරලා තියෙන හින්දා මම මෙතන මට හිතන නමක් දෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝගේ business එකේ නම හරි ඔයාගේ නම හරි ඉතින් දෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඉතින් මම මෙතන example එකක් පෙන්නන හින්දා මම මෙතනට මට හිතන නමක් දානවා. හරි ඊට පස්සේ මට මේ group කියලා මම නමක් දුන්නා. ඊට මෙතනදී create my account කියන එක දෙනවා. හරි ඊට පස්සේ මම මෙතන become a seller කියන උඩ click කරනවා. ඊට පස්සේ මෙතන I'm a client, I'm a freelancer කියලා තියෙනවා. ඉතින් මම මෙතන I'm a freelancer කියන එක දීලා next දෙනවා. ඊට පස්සේ complete to freelancer profile කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ CV එකක් කියලා ඉතින් මේ ඊට CV එකක් තියෙනවා. මම මෙතන CV එකක් දාන්න. CV එක නැත්නම් file out profile manually කියලා මෙන්න මේ යට තියෙන කොට ක්ලික් කරන්න. හරි ඊළඟට ඔයගොල්ලෝ මෙතන display name එකක් use කරන්න ඕනේ. මම මෙතනදී මගේ කලින් මගේ account එකේ මගේ නම තියෙන හින්දා මම මෙතනදී නමක් දෙනවා. හරි මම මේ විදිහට නමක් දුන්නා. ඉතින් මෙන්න මේ නම use කරන්න බෑ කියනවා. ඉතින් මම මෙතනදී මට හිතන නමක් දෙනවා. හරි මෙතනදී මගේ නම ඉතුරු කැල මගේ second name එක වැඩ කරනවා. ඉතින් මම මෙතන මේ පොඩි title එකක් add කරන්න ඕනේ. ඉතින් මම මේ title එක add කරගන්නවා. මම කලින් type කරලා තියාගත්තයක්. ඉතින් add කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දැන් මේ වගේ title එකක් add කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන profile photo එකක් add කරන්න ඕනේ. ඉතින් මම මෙතනදී මගේ channel එකේ profile photo එක add කරනවා. හරි profile photo එක add කරගත්තට පස්සේ ඔයගොල්ලෝ add language මෙතන ඇතින add languages කියන එක උඩ click කරන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ language එක type කරන්න. ඉතින් මම මෙතන සිංහල කියලා type කරනවා. ඊළඟට ඊට පස්සේ මෙතන level එක මම දා ගන්නවා. ඊට පස්සේ මෙතන ආයෙත් plus icon එක click කරලා English කියලා English language එක add කරගන්නවා. ඊට පස්සේ මෙතන basic කියන එක දීලා save දෙනවා. හරි ඊළඟට මෙතන ඔයාලගේ සම්බන්ධයෙන් පොඩි about එකක් දෙන්න ඔයාගේ ගැන වගේ නම ඔයාගේ වයස අන්න ඒ වගේ පොඩි මේ කරන්නේ මොකටද ඔයාලට කොච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙනවද ඉන්න ඒ වගේ පොඩි ඩීටේල්ස් ටිකක් දෙන්න ඕනේ. ඉතින් මම මෙතන මගේ කලින් ටයිප් කරලා ඩීටේල්ස් ටික මෙතන ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන save changes කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනට ඇඩ් වෙනවා බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන add skills කියන එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලෝ skills ටික add කරගන්න ඕනේ. ඉතින් මම මෙතන graphic design කියලා add කරගන්නවා. හරි add කරලා මෙතන experience level එක pro කියලා දෙනවා. ඊට පස්සේ මෙතන add කියන උඩ ක්ලික් කරනවා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ ගොඩක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතනදී example එකක් ඉඳ එකක් දීලා ඉතින් මම තව එකක් add කරගන්න ඔයගොල්ලෝ example එකක් ඉතින් පෙන්නන්න ඕනද. ඉතින් මම මෙතන photography කියලා දෙනවා. photography කියලා දීලා මේකේ level එක දිගින දෙනවා. ඉතින්
පස්සේ මෙතනට ඇඩ් කරගන්න මම ඇඩ් දෙනවා. හරි. ඉතින් ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මේ ස්කිල්ස් ඇඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතන save changes කියන එක දෙන්න. හරි. මෙන්න අපිට මේක අනිවාර්ය කියන්නේ ඔයගොල්ලෝ මෙන්න මේ work experience educational graduation ගත්ත ඒවා තියෙනවා නම් ඔයගොල්ලෝ මේවා ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ කිසි වැරද්දක් නැහැ ඇඩ් කරන එකේ. ඉතින් හරි මම මට තියෙන මූලික වැඩ කරන්න ඕන ටික මම ඇඩ් කරලා තියෙන්නේ. මම මෙතන කන්ටිනියු දෙනවා. හරි ඊට පස්සේ මෙතන yes කෙනෙක් ක්ලික් කරලා ආයෙ මම මෙතන කන්ටිනියු දෙනවා. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ links වාගේ links මොනවා හරි තියෙනවා. ඒ ඔයාලට වෙබ්සයිට් එකක් තමයි හරි තියෙනවා නම් personal website එකක්. ඉතින් ඒක ඇඩ් කරන්න පුළුවන් මෙතනදී. ඉතින් මට එහෙම යන්නේ නැති හින්දා මම මෙතන කන්ටිනියු දෙනවා. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මම මෙතන create gig කියන එක දෙනවා. create gig කියන එක දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන gig එකක් ඇඩ් කරන එක. ඉතින් මම gig එක ගැන වීඩියෝ එකක් ගෙන ඉතින් ඉන්නවා. ඉතින් gig එක කියන්නේ ඔයා ගැන ඔයාගේ තියෙන experience ඔයා මොනවද කරන්නේ ඒවා ඔයා buy කරන කෙනාට post එකක් ෂෙයා කරන තමයි gig එක කියලා කියන්නේ. මම තමයි Fiverr එකේ account එක හදන්නේ. ඉතින් මුලදී නම් මෙන්න මේ CV එකක් එහෙම ඉල්ලුවේ නෑ. ඉතින් මුලදී මම Fiverr account එකක් හදන කාලේ part time full time කියලා option දෙකක් තිබ්බා. ඒ කාලේ මම නම් part time තමයි use කරේ. ඉතින් full time ඉල්ලුවොත් තමයි CV එකක් ID photo එකක් වගේ ඉල්ලන්නේ. ඉතින් දැන් part time එකේදී එහෙම ඉල්ලන්නේ නෑ. ඉතින් නමුත් දැන් update වලින් පස්සේ CV එකක් ඉල්ලනවා. ඉතින් ඒක තමයි ඒ කාලේ වගේ නෙමෙයි 2025 වගේ නෙමෙයි 2026. ඉතින් මම හිතනවා මම කියලා දුන්නේ තේරෙන්නේ නැති කියලා. එහෙනම් අදට මම ගිහිල්ලා නම් මම ඉමෙස් වෙනවා.